වැදුවේ නැතුවට උගන්වන්න හදාගෙන බුද්ධ පුත්‍රයන් වහන්සේ කෙනෙක් හදනවා බුදු මෑණි කෙනෙක්. ඔබ කොච්චර ආනිසංසදායි පින්කම්. දැන් අපි බොහොමත් ගෞරවයෙන් පිළියෙල කර පූජාවන් අටවිසි බුදුරජාණන් වහන්සේලා ඉදිරියේ මේ ආනුභාව සම්පන්න බෝධීන් වහන්සේ ඉදිරියේ තැන්පත් කළා. පූජා වේවා පූජා වේවා පූජා වේවා. ඒ වගේම මල්ලිකා මහත්මියට සියලු දුක් බය රෝග අපල උපද්‍රව තියෙනවා නම් ඒ පවුලේ හැම දිනාට දරුවන් බෑනාවලද සියලු දිනාට ඒ සියලුම දුක් බය රෝග තියෙන අපල උපත් දුරු වේවා සෞභාග්‍ය උදා වේවා. අපි හැම දිනාටම අමාමා නිවනින් සැනසීම පිණිස මේ මහා පින්කම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව කවුරුත් මා සමග පූජාවට සම්බන්ධ වෙන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤුයේති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආඋනේයෝ පාඋනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක් කෙත්තං ලෝකස්සාති මාගේ ස්වාමි වූ මාගේ බුදු පියාණන් වූ මාගේ බුදු මෑණියන් වූ මොහඳුරට ලයිරු මඩලක් බඳු කෙලෙසුන්ගින්නට මහා මේඝයක් බඳු අසරණ සරණ වූ අසම සම වූ තන්නංකර බුදුරජාණන් වහන්සේගේ පටන් ගෞතම බුදුරජාණන් වහන්සේට මේ පැන් පූජා කරමි මේ ගිලම්පස පූජා කරමි මේ දහත් පූජා කරමි මේ බෙහෙත් පූජා කරමි මේ මල් පූජා කරමි මේ පහන් පූජා කරමි
මේ සුවඳ දුම් පූජා කරමි මේ කොඩි පූජා කරමි මේ ආලෝක පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජාම වේවා බුද්ධ රාජ්‍යය ලබන්නට උපකාරී වූ සත අට නිවන් මඟ පාදා දෙන්නා වූ සිසිලස ලබා දෙන්නා වූ උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේටද සියලුම ඵල බෝධීන් වහන්සේලාටද මේ සියලුම පූජාවන් පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජාම වේවා මේ සියලුම පූජාවන් බෙලෙන් අපට ඇතිවන්නා වූද ඇති වී තිබෙන්නා වූද අපල උපද්‍රව යනාදිය හතුරු උපක්‍රම යනාදියද නැති කරදී අමාමා නිවනින් සැනසීම පිණිසම හේතු වේවා වාසනා වේවා වාසනාම වේවා මද සුලංගට ලේල දේන බෝපත් සේවනී ඉඳගෙන කියමි මට පිහිටක් වන ලෙසිනේ මාමෙවුනා උයනේ රෝපිත බෝරාජුනේ මට සිසිලක් ගෙන දෙීමේ බෝසෙවනී දෙවියන් බාඹුන් වන්දිනා පුදනා බෝධී කොපමණ වැඳුම් පිදුවත් මාගේ සිතට මදී දැල්වෙන පහන් ආලෝකය සිතේ රැඳී බුදුරුව පෙනේවා දෙනෙතට බෝමැඩදී බුදු පුදලා බාගත් සොඳමේ බෝරාජුට මේ පුද කරන්නේ පිළියෙල කර හොඳට සියලුම අපල දුරු කරවා දෙන ලෙසට වැඳ වැඳ කියමි පිං ඇති බෝ සාමිදුන්ට අන්තිම සැපයි බෝ සාමිදුගේ සේවන මට අපි අසරණයි සාමිදුනේ වෙන්න කෝපීට සියලුම අපල දුරු කරවා දෙන ලෙසට සානය සාලසන්න බෝරාජුනී අපට සාදු කියන්න
ශ්‍රී ස්වර්ණ ප්‍රතිබිම්බාරාම රජමහා විහාරස්ථානයේ කටින මහා පුණ්‍ය මහෝත්සවය තමයි මෙසේ පැවැත්වෙන්නේ. මා ඔබට වැඩසටහන ආරම්භයේදීම සඳහන් කරන්නට යෙදුණා. අංග 3කින් සමන්විතව තමයි මෙම පුණ්‍ය මහෝත්සවය පැවැත්වෙන්නේ. බෝධි පූජාමය පින්කම, ඉන් අනුතුරුව සුමුදුරු කාව්‍යමය ධර්ම දේශනාව, ඉන් අනුතුරුව විචිත්‍රවත් වූ පෙරහැරකින් කටින චීවරයේ ඉතාමත්ම ගෞරවයෙන් වඩවාගෙන ඇවිත් මෙම ස්ථානයේදී සංඝ සතු කොට පූජා කරලා දානමය පින්කමින් මෙම පුණ්‍ය මහෝත්සවයේ කටයුතු නිමාවටපත් කරන්නට සූදානම්ින් සිටිනවා. අපි ඔබට නිරන්තරයෙන්ම අපේ නාලිකාවක් විදිහට අපි ඔබට අපේ කම ගැන අපි ඔබට නිරන්තරයෙන්ම මතක් කරනවා. ඒ හින්දාම තමයි ඊතර ජීවත් වෙන ඔබට නිරන්තරයෙන්ම මෙවැනි වූ පුණ්‍ය මහෝත්සවවල කටයුතු නිරන්තරයෙන්ම ඔබට අපි සම්පාදනය කරන්නේ. මතක් කරන්නට අවශ්‍යයි බෝධි පූජාමය පින්කමින් අනතුරුව ඊ타ත්ම රමණීය වූ පෙරහැරකින් ගෞරවනීය මහා සංඝරත්නය මෙම ස්ථානයට මේ වෙන විට වැඩම කර අවසන්. ආතත විතත විතතාතත ඝන සුසිර යන පංච මහා තූර්ය වාදක මුල් කරගෙන අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙම ස්ථානයට මේ වෙන විට ඊ타ත්ම ගෞරවයෙන් යුතුව වැඩියා. ඔබ දන්නවා කටිනේ කියන්නේ මොකද්ද කියලා. ඔබ ඈත රටක ජීවත් වුණත් ඔබ දන්නවා කටිනේ කියන්නේ මොකද්ද කියලා. අප මාමෑණි සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට අටමහා කුසල් වලින් එකක් තමයි මේ කටිනේ කියන්නේ. මල්ලිකා ජයලත් මැතිණිය තමයි මෙම සුපින්බර වූ කටින මහා පුණ්‍යෝත්සවය ඔබ වෙත ගෙනීමේදී පැතිබර වූ අනුග්‍රාහක දායකත්වය සපයන්නේ. මෙවැනි වූ ශාසනික සේවාවන් ඉදිරියටත් කරගෙන යන්නට නාලිකාවක් විදිහට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා අපි එතුමියට ඉතසිතින්ම ප්‍රාර්ථනා කර සිටිනවා. මම හිතන්නේ මෙතන සිටින ඔබ සැමගෙත් එය ප්‍රාර්ථනාවක් වෙනවා නම් බොහොමත්ම හොඳයි. ඔබේම පළාතේ ජීවත් වෙන වසන්ත මහත්මයාට මම ඊටමත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ පැමිණ සිටින සැවම පිළිගන්නට. වැඩම වදාළ මහා සංඝරත්නයන් අවසරයි සියලුම පින්වතුනි, අද මෙම අවස්ථාවට වැඩම වදාළ කැලණීය වේවැල්දුව නාගරුක්කාරාමාධිපති සයිප්‍රේ ශ්‍රී ලංකා විහාරාධිපති කාව්‍ය විභූෂණ ධර්මකීර්ති පූජ්‍ය මොරවක සෝමරතන ස්වාමින් වහන්සේ নমස්කාර පූර්වකව මා පිළිගනු ලබන අතර කාටවිලේ ගෙදර විහාරාධිකාරී පූජ්‍ය දෙමටව විමලකිත්ති ස්වාමින් වහන්සේ নমස්කාර පූර්වක පිළිගනු ලබන අතර ඒ වගේම මේ ස්ථානයට වැඩම වදාළ සියලුම මහා සංඝරත්නය নমස්කාර පූර්වකව මා පිළිගනු ලබනවා. ඒ වගේම මෙම කාර්යය ඉටු කරගන්නට සහයෝගය දායකත්වයේ සපයන්නට සයිප්‍රේසේ සේවය කරන මල්ලිකා කුමාරී ජයලත් මැතිණියට සහයෝගය දෙන්නට මෙම අවස්ථාවට සහභාගී වුණු සියලුම සුපින්වතුන් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. බොහොමත්ම ස්තුතියි. අපි ඊ타ත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා කැලණිය වේවැල්දුව නාගරුකාරාම විහාරාධිපති සයිප්‍රසේ ශ්‍රී ලංකාරාම විහාරාධිපති සයිප්‍රසේ ප්‍රධාන සංඝනායක විචිත්‍ර කාව්‍යබඩ මොරවක සෝරත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනය කර සිටිනවා මෙතෙන් සිට කාව්‍යමය ධර්ම දේශනාව පවත්වන්නට. ඔබට අප මේ ගෙනෙන්නේ ඊ타ත්ම සුමధుර වූ කාව්‍යමය ධර්ම දේශනාවක්. සිත දරාගෙන සදා බුදු හිමි සරණ යන්නෙමි දෙසූ සදහම් මග හැඳින දැන සදා සදහම් සරණ යන්නෙමි ඒදහම් මග සරු සංඝ ගුණ සොයාගෙන සංඝ සරණ යන්නෙමි
සදා තෙරුවන් සරණ යන්නෙමි. තිසරණ සහිත පන්සිල් සමාදන් වෙන්ට දෑත නළලේ තියලා වැඳගෙන නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. द्वितीयंपि धम्मं शरणं गच्छामि. द्वितीयंपि संघं शरणं गच्छामि. तृतीयंपि बुद्धं शरणं गच्छामि. तृतीयंपि धम्मं शरणं गच्छामि. तृतीयंपि संघं शरणं गच्छामि. पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ තිසරණ සහිත වූ පංචශීලය මෙලොව යහපත පිණිසද පරලොව සැනසීම පිණිසද හේතු වේවා. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ නමෝ බුද්ධ දිවාකරාය නමෝ නමෝ ගෝතම චන්දිමාය
නමෝ නමෝ නන්ත ගුණන්නවාය නමෝ නමෝ සාකිය නන්දනාය මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසති වා කරෝති වා තතෝනං දුක්ඛමන් වේති චක්ඛං වහතෝ පදං සිත හැම තැනදීම මුල් තැන ගන්නේ කය වචනය ඒ අනුවයි යන්නේ වැරදුණු තැන පවුමය සිදුවන්නේ රිය සකලෙස පසුපස කැරකෙන්නේ මනසාචේ පසන්නේන භාසති වා කරෝති වා තතෝනං සුඛමන් වේති ඡායාව අනපායිනී සිත හැම තැනදීම මුල් තැන ගන්නේ කය වචනය ඒ අනුව සරන්නේ හොඳ හිත හොඳ දේ වෙත යොමු වන්නේ එහි ඵල සෙවණැල්ලක් වී එන්නේ පින් පව් දෙකම අපමයි නිති කරන්නේ එහි ඵල අපටමයි පසුපස රැඳෙන්නේ හෙට දින අපේ ඒ මත සරි කෙරෙන්නේ සම්බුදු පියාණන් මේ බව දකින්නේ ඒ දුටු කරුණ තුන් ලොවටම කියා ඇත නිසිමග හැඳින දැනගත යුතු අපරිමිත එනිසා හදාගමු පින්වත අපිම සිත හැදුනොත් සිතක් වැරදීමක් අපට නැත
ලෝතුරු බුදු සුවඳ සිත්වල දරාගෙන බුදුබණ පදයක් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන වෙලාව විහාරාධීශ්වර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන අන්තේවාසික සද්දි විහාරික සියලුම ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගෙන් මට අවසරයි. මල්ලිකා ජයලත් මැතිනිය ප්‍රධාන කොට ඇති දායක පින්වතුන්ගේ අනුග්‍රහයෙන් පැවැත්වෙන උතුම් පින්කමක් සිදු වෙමින් පවතින වෙලාවේ ධර්ම ශ්‍රවණය කරන්නටයි හැමදෙනාම සූදානම් වෙන්නේ. වන් ශ්‍රී ලංකා රූපවාහිනී නාලිකාව